හෙලෝ සුබ දවසක් ඔයගලන්ට. මම අද ගෙනාවේ මගේ පුංචි ගෙවත්තේ වගාව. පේනවද ඔයගලන්ට මේ බීට් පැල? දැන් චුට්ට ලොකු වෙලා. හරි ආසයි උදේට නැගිටලා මේවා දකිද්දි. මේ ගොටු කොලයක නම් ගිය අවුරුද්දේ ඉඳලා තියෙන්නේ. ඒ වගේම ඒකේ මුකුණු වෙන පැලයකුත් පැලවෙනවා. හරි අමාරුයි මෙහෙව පැල කරගන්න. මගේ රෝස මේ ආච්චික ගිය අවුරුද්දේ නම් ගාක් මල් තිබුණා. දැන් ඒකේ මල් පිපිගෙන එනවා. මේක වෙලා පොකුරු ගොඩාක් එනවා මල්. තාම ඔය පිපෙන්න පටන් ගත්තා විතරයි. මම දැන් දෙපැත්තෙම රෝස පාට එකක් අරිනවා. සෙල තිබුණේ කහ පාට එකක්. ඒක කපලා දැම්මා. මේ ඇවිල්ලා බ්‍රොකොලි. මේක ඇවිල්ලා බැසිලික්. මේ බැසිලික් පෝච් එකත් හරි සුවඳයි. මේ බෝංචි මම ගෙදර ඇට දාලා පැල කරේ. බලන්න ලස්සනයිනේ. ඒවා මේ දැන් සාමාන්‍ය හොඳ සයිස් එකට ඇවිල්ලා දැන් වැල ඇදෙන්න හදන්නේ. ඒවා මං හැමතැනම හිටෙව්වා තව තැන්වල. මොකද ගස් වගේ හැදෙන එකනේ. බෝංචි ගොඩක් එනවා. ගිය සැරෙත් ගොඩක් මං ගත්තා. මේ කේල් එක. කේල් එක ඇවිල්ලා මේ දම් පාටයි කොළ පාටයි. ඒක හරි ලස්සනයි මල් ගහක් වගේ. හැබැයි ගොඩක් මේකට සත්තු වෙනවා. සමනල්ලු ඇවිල්ලා බිත්තර දාලා මේ පණුව හැදෙනවා. ඊට පස්සේ හරි අමාරුයි. ඒ වුණාට මේ හරි ෂෝක් කැඳ බොන්න මැල්ලුමට බජට් ටිකක් දාලා ටෙම්පර් කරලා ගත්තාම හරි රහයි. ඉතින් ඒක හින්දා මම ඒක හිටවනවා. ඒකේ තව පැල තියෙනවා ගොඩක්. තනින් තන හිටවලා තියෙනවා මම හරි ආස පැලයක් මේක. ටිකක් අමාරුයි මේ සත්තුන්ගෙන් බේර ගන්න. ඒක තමයි වැඩි. ඒකෙම තියෙනවා කොච්චි පැලයක් අර පැත්තකින්. මේ ඇවිල්ලා මිරිස්. ඒක මම හිටේවල බලන්න මලුත් ඇවිල්ලා ඒ වගේ. වම්බුටු එතනින් ගියාම ඒකෙම මං සලාදත් පැලයක් දෙකක් කොහේ හිටවනවා. එතකොට ලස්සනයි. මේ ඇවිල්ලා මේ මුකුණු වෙන්න ගිය අවුරුද්දේ ඉඳලා තියෙන. ඒකලම උතන තියෙන මේ මල් ඇවිල්ලා තියෙන්නේ තයිම් පැලයක්. ඒක හරි වටිනවා. මස් වලට එහෙම දාන්න හරි සුවඳයි. තයිම් එක ඉතින් මට ගෙදරම තියෙනවා ඒක. ඒක හින්දා මං හරි ආසයි ඒකට. මේ සලාද එක්කලම මේ තියෙන්නේ බීට් පැල.